Hello everyone. ඉතින් ටිකක් වෙනස් බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක ඉන්නේ. මගෙන් ගොඩක් ළමයි අහපු ප්‍රශ්නයක් තියෙනවා. සොමිලි කෙනෙක් වෙන්න ගියාට පස්සේ හරි අමාරුයි මොකද මේකේ මාර්ම දේවල් ගොඩක් තියෙන ඉගෙන ගන්න. ඔව් ඇත්ත. සොමිලි කෙනෙක්ගේ කැටගරි එකට එන්න ඔයගොල්ලෝ ලොකු කැපකිරීමක් කරන්න ඕන. ඉතින් උදාහරණයක් විදිහට අපි ඉතාලි ගත්තොත් ඉතාලි වල more than 600 grape varieties තියෙනවා. ඊට පස්සේ ෆ්‍රාන්ස් වල ගත්තොත් grape variety 200කට වඩා තියෙනවා. ඊට පස්සේ ෆ්‍රාන්ස් වල ඇප්ලිකේෂන් ගත්තොත් AOC 60ත් 70ත් අතර තියෙනවා. ඉතින් මේ දේවල් එකින් එක ඉගෙන ගන්න ගියාට පස්සේ කාලය යනවා. නමුත් බිගිනර් කෙනෙක් විදියට ඕගොල්ලෝ බාටෙන්ඩර් කෙනෙක් hospitality industry එකේ F&B එකට එන්න කැමැත්තෙන් ඉන්න අයට පොඩි උපදේශයක් දෙන්න කැමතියි. මුලින්ම පටන් ගන්න ඕගොල්ලෝ මේජර් grapes වලින් උදාහරණයක් විදියට white grape 5ක් ඉගෙන ගන්න. red grapes 5ක් ඉගෙන ගන්න. ඒ grapes variety 5 commonly හැමතැනදීම අපි use කරන grape variety. උදාහරණ විදියට Chardonnay, Sauvignon Blanc, Pinot Grigio, ඒත් එක්කම Riesling මේ වගේ common grape varieties. එතකොට ඒකෙන් ඔයගොල්ලෝගේ කස්ටමර් කෙනෙක්ව ගලපාගෙන මොකක් හරි ප්‍රශ්නයක් අහුවට පස්සේ ඔයගොල්ලන්ට ඕනම ආකාරයකින් වයින් එකක් දෙන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම red grapes විදියට Cabernet Sauvignon, Merlot, ඊට පස්සේ Malbec, Pinot Noir මේ වගේ Shiraz වගේ common grapes variety. ඒ කියන්නේ ඕනම food එකකට ඔයගොල්ලන්ට කොහොම හරි ගලපන්න පුළුවන් මේ grapes වලින්. ඊට පස්සේ ඔයගොල්ලෝ පොඩ සිතියම හරහා ඉගෙන ගන්න. ඉතින් මේ තැනට යන්න මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝම ලීඩ් කරනවා. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේ අහනවා වගේ අහන්න මම හරි සතුටුයි. ගොඩක් ළමයි ප්‍රශ්න අහනවා, ගොඩක් දෙනෙක් අහලා තියෙනවා මට මේක අමාරුයි මෙන්න මේ පැත්ත කියලා. දැන් ඉතින් වීඩියෝ සීරීස් එකක් හදාගෙන යන ගමන් රැඳිලා ඉන්න මම හිතනවා මේ උපදේශය ඔයගොල්ලන්ට ගොඩක් වටී කියලා. Thank you.